කිව්වනේ රිලව් ගොවිපලට එනවා නම් ගොවියාට ගොවිපලේ ආරක්ෂාව වෙනුවෙන් කැමැති තීරණයක් ගන්න පුළුවන් කියලා කිව්වා. රිලව් අල්ලාගෙන කිරිපොවන්න කැමති වුන් කිරිපොවාපියව කූඩුවේ දාගෙන බලා ගන්න කැමති වුන් බලා ගනියව ඉනට ලණුවක් දාලා නටවා ගන්න කැමති වුන් නටවා ගනියව එලවන්න කැමති වුන් එලවාපියව සදාකාලිකව බුදි කරවන්න කැමති වුන් බුදි කරවාපියව. එහෙමනේ කිව්වේ ලාල්කාන්ත. කැමති තීරණයක් ගන්න කිව්වේ ඇත්තටම. මං කැමති උගේ කතාවට. ඒ වගේම ඔබේ ස්වාමියාද අර හැමනම් ඒ ස්වාමියා ඉදිරියේ ඔබට කැමති තීරණයක් ගන්න ඉඩ තියෙනවා. ඒක ගංජා බොද්දි මරන්න එපා. උඹ මරන්න නෙමෙයි හදන්නේ. ඒක ගංජානේ බොන්නේ. ඒක කුඩු බිව්වට